කොනිචිවා ඔකට තියෙන ජපානීස් YouTube channel එකත් එක්ක ලොකු අවස්ථාවක් කරන් තමයි අද මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ඇත්තටම vacancies වගේක් ඇවිල්ලා තියෙනවා ජපාන්ට direct ලංකාවේ ඉඳන් working visa වලින් apply කරන්න. right working visa මොකක්ද කියලා ඔයාලා දන්නවා ජපානයේ working visa එක එක categories තියෙනවා. training visa SSW කියලා තියෙනවා. එහෙම නැත්නම් engineer specialist working visa category එක තියෙනවා. මේ වගේ විවිධාකාර working visa categories තියෙනවා. අද මං ඔයාලට කියන්න හදන්නේ ජපාන්ට මං ගාව තියෙන vacancies වාගයක් මේ engineer specialist category එකකින් ජපානයේ දැන්ට තියෙන working visa category එක තමයි හරියට මේ කියන්නේ ජපානයේ දිගටම ජීවත් වෙන්න පුළුවන් විදියට PR එක දක්වා යන්න පුළුවන් working category එකක් engineer specialist කියලා කියන්නේ. Engineer specialist in humanities and international services මේක තමයි ඔයාලට හම්බ වෙන visa category එක. මේකේ යටදී මට vacancies වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට direct ලංකාවේ ඉඳන් ජපාන්ට apply කරන්න පුළුවන් මේ working visa category එකට. right කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්. construction field එකෙන් තමයි මේ vacancy එක ඇවිල්ලා තියෙන්නේ. site supervisors ලා. ඒ කියන්නේ ඔය කට්ටිය construction sites වල supervising වලට මේක seiko country කියලා කියන්නේ ජපාන් භාෂාවෙන් කියනවා නම් මෙන්න මේවට තමයි vacancies ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ජපාන් දැනුම පොඩ්ඩක් හරි තියෙනවා නම් ඔයාලටත් chance එකක් තියෙනවා මේකට apply කරන්න. right පිරිමි අය තමයි ඉල්ලලා තියෙන්නේ. අවුරුදු 33ක් තමයි උපරිම මේ කට්ටිය ඉල්ලලා තියෙන වයස තියෙන්නේ. අවුරුදු 33ට පහළින් නම් ඔයාලා ඉන්නේ. අවුරුදු 24ට වැඩි 33ට යටින් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔය කට්ටියට මේ vacancy එකට apply කරන්න පුළුවන්. ගොඩක් vacancies ඇවිල්ලා තියෙනවා ඕසකා නගෝයා මේ වගේ පැතිවල තමයි ගොඩක් vacancies ඇවිල්ලා තියෙන්නේ. කෙටියෙන් job එක ගැන විස්තර ටිකක් කියාගෙන යන්නම්. ඔය කට්ටියට ground level එකේ ඉඳන් ඒ කියන්නේ අන්තිම යටම ඉඳන් ඔක්කොම වැඩ ටික කියලා දෙනවා. කියලා තමයි ඔය කට්ටිය අන්තිම supervisor level එකට එනකන් ඒ කට්ටිය හදලා ගන්නෙ. මොකද ආපු ගමන් ඔය කට්ටිය වැඩ මොකුත් බෑ. language එකත් ලොකුවට බැරි හන්දා පහලින් ඉඳන් වැඩ කරගෙන උඩට එනකන් යන්න පුළුවන්. right salary එක දීලා තියෙනවා මේ කට්ටිය කොළ 23ක්. එහෙම නැත්නම් yen 2,30,000ක් වගේ salary එකක් මෙහාලා දීලා තියෙනවා. ඊට අමතරව ඔය කට්ටිය transportation ඒ වගේම overtime ඒ වගේ ඒවා වෙනම ගෙවනවා. ඒත් එක්කම හොඳම දේ තමයි company එකෙන් ඔය කට්ටියට apartments දෙනවා. තනියෙන් ඉන්න තනි apartment එකක් හම්බෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි මේ පැකේජ් එක ඔයාලට දීලා තියෙන්නේ. right airport pickup එකේ ඉඳන් ඔය කට්ටියගේ sim card එක ගන්න එක bank account එක හදන එක ඒ වගේම city office එකට register කරන ඒවා ඉඳන් ඔක්කොම company එකෙන් කරලා දෙනවා. ඇත්තටම හොඳ chance එකක් සහ කියන්න කැමති දැනට මේ කම්පැනිට 100%ක් visa success rate එකක් තියෙනවා. මොකද මීට කලින් කට්ටිය apply කරා එයාලටත් visa ඇවිල්ලා තියෙනවා. ඒ දැන් එයාලට ටිකක් වැඩිපුර quantity එකක් ඕනලා තියෙනවා මේ යාලගේ sites වලට දාන්න. ඒකෙන්ද මම හිතනවා අදම ඔය කට්ටියත් මෙන්න මේකට අනිවාර්යෙන් apply කරන්න. ඔයාලත් ඉනියක් මවනවා නම් ජපානයේ ගිහලා working visa එකකින් යට වැඩ කරන්න අනිවාර්යෙන් මට message එකක් දාන්න ජපාන් විස්තර Facebook page එකට. එහෙමත් නැත්නම් මම මගේ personal Facebook page එක දාලා තියන්නම් comment section එකේ description එකේ දෙකේම ඒකට message එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට support එකක් දෙන්නම්. right visa 100%ක් success rate එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අපේ Facebook page එක ගිහලා බලන්න. දැනට දාලා තියෙන හැම visa එකක්ම ඇවිල්ලා තියෙනවා. ඒකින්ද කිසිම ප්‍රශ්න නැතුව කිසි බය නැතුව apply කරන්න පුළුවන්. payments ඔක්කොම visa එකෙන් පස්සේ තමයි අපි ගන්නෙ. ඒකින්ද ඔය කට්ටියට success rate එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔය කට්ටියට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ visa එකට apply කරන්න පුළුවන්. right අදම එහෙනම් message එකක් දාන්න. එහෙම නැත්නම් contact කරන්න. තව වැඩි විස්තර මොනවද දැනගන්න තියෙනවා නම් ජපාන් විස්තර Facebook page එක තියෙනවා. ඕනම වෙලාවක message එකක් දාන්න. මම ඔයාලට details ලබා දෙන්නම්. right හොඳ අවස්ථාවක් කියලා හිතනවා. අනිවාර්යෙන් දැනට ඉමිග්‍රේෂන් එකේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ජපානයේ පොඩ්ඩක් දැනට එක එක foreigners ලාට කියන්නේ ගයිකුජින් ලාට එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒත් මේවා හරි visa එකෙන් ඇවිල්ලා හරි job එකක් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ජපානයේ දිගටම වැඩ කරන් යන්න පුළුවන්. ගොඩක් overstay නැත්නම් පැනලා ඉන්න අයට තමයි දැනට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒකින්ද දැනටත් අවස්ථාව තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඔය කට්ටියත් අනිවාර්යෙන් අපේ මේ දීලා තියෙන vacancy වලට apply කරලා බලන්න. ඔයාලට ජපාන්ට යන්න කැමැත්තක් තියෙනවා නම් experience නැති construction field එකකින් ඉගෙනගෙන නැති අය ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට ජපාන් දැනුම චුට්ටක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලටත් මේ chance එක ලබා ගන්න පුළුවන්. right අනිවාර්යෙන් එහෙනම් message එකක් දාන්න. අද වීඩියෝ එකෙන් එච්චරයි. යන්න කලින් කියන්න කැමති තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක තියෙනවා. අනිවාර්යෙන් click කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා අනිවාර්යෙන් share කරන්න. ඔයාලා දන්න කෙනෙක් ජපාන්ට එන්න අවස්ථාවක් හොයව ඉන්නවා නම් එහෙම නැත්නම් විස්තර හොයව ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ වීඩියෝ එක එක්කත් share කරන්න. right අපි යන අපේ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. sayonara.